අප කුඩා කාලයේදී සෑම දෙයක්ම අපගේ දෙමව්පියන් සමග බෙදා ගන්නවා. නමුත් කාලයත් සමග අපි වැඩිවියට පත්වන විට අපගේ ඇතැම් සිතුවිලි, හැඟීම් අපේ දෙමව්පියන්ගෙන් මෙන්ම සමාජයෙන්ද සැඟවීමට උත්සාහ කරනවා. එලෙස අප සමාජයෙන් මෙන්ම දෙමව්පියන්ගෙන්ද අපේ හැඟීම්, සිතුවිලි සැඟවීමට උත්සාහ කරන්නේ එය අපගේ සමාජය තුළ පවතින සම්මතයට පටහැනී යයි අප තුළ පවතින ආකල්ප හේතුවෙන්. ලිංගිකත්වය යනු සමාජයේ විකෘති විෂයක් යයි බොහෝ දෙනා සිතනවා. නමුත් එය අපගේ ජීවිතයේ ස්වභාවික හා වැදගත්ම කොටසක්. අද අප කතා කරන්නේ සමාජයේ පවුලේ දරුවන්ට, තරුණියන්ට, දෙමාපියන්ට සහ සමාජයට ගෞරවනීය ලෙස ලිංගිකත්වය ගැන කතා කිරීමේ වැදගත්කම ගැනයි. මුලින්ම අප පවුල පිළිබඳව ගතහොත් දරුවාගේ පළමු පාසල වන්නේ පවුලයි. දරුවෙකුට අවශ්‍යතා, මූලික හා පළමු දැනුම ලබා දෙන්නේ මව සහ පියා විසිනි. අප කුමන සමාජයක හැදී වැඩුණද ලිංගිකත්වය පිළිබඳ නිසි අධ්‍යාපනය, තොරතුරු දැනගැනීම සමාජය විසින් ඇති කරන වැරදි මතවාද වලින් වැළකී සිටීමට අත්‍යවශ්‍ය වෙනවා. දරුවාගේ වයසට අදාළ ඔවුන්ට අවශ්‍ය ලිංගික දැනුම ලබා දීම හා වයසට ගැළපෙන අයුරෙන් ඊට පිළිතුරු දීමට හැඩගැස්වීම දෙමව්පියන්ගේ මෙන්ම උස්මහත් වන සමාජ පරිසරයේද යුතුකමක්. එවැනි පවුල් පසුබිමක හා සමාජ පරිසරයක ඔවුන් හැදී වැඩීම තුළින් ඔවුන්ට විශ්වාසය, නිදහස සහ තමා පිළිබඳ යහපත් හැඟීමක් ලබා ගැනීමට එය මහත් උපයෝගයක් වෙනවා. එම නිසාවෙන් දෙමාපියන් විසින් ලිංගිකත්වය පිළිබඳ මනා සංනිවේදනයක් තම දරුවන් මෙන්ම සමාජයට ලබා දීමද වැදගත් වෙනවා. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න සමාජයක් යනු හුදෙක් ලෙඩ රෝග උවදුරු වලින් තොරවීම පමණක් නොවේ. සෞඛ්‍ය සම්පන්න සමාජයක් කියන්නේ සියලු සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වූ ජනතාවක් සිටින සමාජයක්. එහිදී ඔවුන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන දැනුමකින් හා අවබෝධයකින් සිටීමත් වැදගත් වෙනවා. ලිංගික අධ්‍යාපනයේ හිගය නිසා තරුණ තරුණියන් අනියම් සම්බන්ධතාවලට යොමු වීමත්, වැරදි තීරණ ගැනීමත්, සමාජ සම්බන්ධතා ආශ්‍රයෙන් විවිධ බෝවන රෝග ආසාදන වලට ලක්වීමත් සිදු වෙනවා. මේ දේවල් වලින් වැළකී සිටීම සඳහා සමාජයේ මෙන්ම දෙමව්පියන්ගේ මඟ පෙන්වීමද දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ටද වැදගත් වෙනවා. මෙවැනි දේවල් වලින් වැළකී සිටීම සඳහා දෙමව්පියන් විසින් තම දරුවන්ව මනා ලෙස දැනුවත් කිරීම, ප්‍රජා මට්ටමින් මේ පිළිබඳව වැඩමුළු පැවැත්වීම, එමෙන්ම ඔවුන් එකිනෙකා සමග සහයෝගයෙන් සම්බන්ධ වී මේ පිළිබඳව අධ්‍යයනය කිරීම හා දැනුවත් කිරීම සිදු කිරීම වැදගත් වෙනවා. එමෙන්ම කතාබස් කිරීම තුළින් මේ පිළිබඳ මනා සංනිවේදන වැඩසටහන් ඇති කිරීමත් යහපත් අවබෝධයක් ලබා ගැනීමටත් ලිංගිකත්වය පිළිබඳ දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ටද ඒ වයසට අදාළව තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්නා ආකාරය පිළිබඳ ඔවුන්ට වඩා දැනුවත් භාවයකින් යුත් දෙමව්පියන් මෙන්ම සමාජයේද ඔවුන් දැනුවත් කිරීම හා එමගින් ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කිරීම වැදගත් වෙනවා. විශ්වවිද්‍යාල තරුණ ප්‍රජාව විදිහට අපගේ අධ්‍යාපන කටයුතු මෙන්ම පෞද්ගලික ජීවිතයද එක සමානව අපි පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් ඒකට අපගේ ලිංගික සෞඛ්‍යයේ යහපැවැත්ම අපට බෙහෙවින් උපකාරී වෙනවා. යහපත් මානසික මට්ටමකින් අපගේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යාමටත් පීඩනයකින් තොරව ලිංගික ජීවිතය හසුරවා ගන්නත් දෙමව්පියන්ගේ සහ සමාජයේ මඟ පෙන්වීම අපට අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට දෙමව්පියන් මෙන්ම සමාජය අනිකුත් පුද්ගලයන් සමග ලිංගිකත්වයේ රහස්‍යභාවයකින් තොරව එහි වැදගත්කම හා වටිනාකම පිළිබඳව සාකච්ඡා කිරීමට යොමු කිරීම, එකිනෙකාගේ අදහස් හඳුනා ගැනීම වැදගත් වෙනවා. දරුවෙකුට යහපත් ලිංගික හැසිරීමක් ඇතිවීම සඳහා පවුලේ සහ ප්‍රජාවේ සහයෝගය අවශ්‍ය වන්නේ ඔවුන්ට ඒ පිළිබඳව අත්දැකීමක් නොමැති නිසාය. ලිංගිකත්වයේ සීමාවන් ආදරය සහ දැනුම දරුවන්ට ලබා දීම
එයාලගේ ජීවිත විකෘති ආශාවන් වලින් ඈත් කිරීමට හා යහපත් කිරීමට මවට, පියාට, ගුරුවරුන්ට, ගුරුවරියන්ට, යහළුවන්ට, යෙහෙළියන්ට පුළුවන්කමක් තියෙනවා. ඔයාගේ වටේ ඉන්න ඔයාගේ දුව, පුතා, යාළුවා, යෙහෙළිය, අක්කා, අයියා මෙයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට හොඳින් ඇහුම්කන් දීලා ඒකට විසඳුමක් හොයන්න උදව් කරන එක තමයි වඩාත් නිවැරදි වැඩේ වෙන්නේ. මොකද එයාලට තවත් දරදඬු තීරණවලට යාමට පෙර එයාලා සමග ඉන්නවා කියලා එයාලව දැනුවත් කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒකෙන් එයාලට ආරක්ෂාවක්, රැකවරණයක් දැනෙනවා. ප්‍රජාවේ සහාය ඇතිව වෛද්‍ය උපදෙස්, නීතිමය ආරක්ෂාව, සහන සේවා සැපයීම වැනි දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක තරුණ ප්‍රජාවට ඔවුන්ගේ මානසික මෙන්ම ලිංගික සෞඛ්‍ය යහපත් කරගන්න ඉතා වැදගත් වෙනවා. එලෙස සමාජයෙන් උපකාර ලබාගත හැකි ආයතන හා ක්‍රමවේදයන් පිළිබඳ මෙහි තවත් වීඩියෝවක් අපි යොමු කරලා තියෙනවා. ඒකෙන් ඔයාලට අදහස් ගන්න පුළුවන්. ඒ වගේම තව දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපේ දරුවන්ට, තරුණ තරුණියන්ට සහ සමාජයට ලිංගිකත්වය පිළිබඳ නිවැරදි හා ගෞරවනීය අවබෝධයක් ලබා දීම ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරන බව නිසැකවම කියන්න පුළුවන්. අපි මේක අපේ පවුලෙන් පටන් ගමු. සමාජය හා ප්‍රජාව සමග එක්ව සිටිමු. සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත ජීවිතයකට අපි දෙමව්පිය වැඩිහිටි අනුදැනුම යටතේ යොමු වෙමු. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් ඔබගේ අදහස් කමෙන්ට් කරන ලෙසත් මේ වගේ දැනුමක් අරගෙන ඔබත් ඔබේ පවුලේ සහ ප්‍රජාවේ ආලෝකයක් වන ලෙසත් ඉල්ලා සිටිනවා.